ඔයා කවදා හරි යාළුවෙක් එක්ක කතා කර කර ඉඳලා තියෙනවද? මචං අලුත් බයික් එකක් ගන්න ඕනේ. හරි නැත්නම් ඇඟ වස්ස ගන්න ජිම් එකකට යන්න ඕනේ කියලා. ඊට පස්සේ පැයක් යන්න කලින් Facebook එකට ගියාම එක පාටම ඔයාගේ නිවුස් ෆීඩ් එක පිරීලා තියෙන්නේ බයික් ඇඩ් වලින්. නැත්නම් ෆිට්නස් සප්ලිමන්ට් ඇඩ් වලින්. ඔයාට කවදා හරි හිතිලා තියෙනවද Facebook එකෙන් ඔයාගේ ෆෝන් එකේ මයික් එකෙන් ඔයා කතා කරන දේවල් අහගෙන ඉන්නවා කියලා? අපි හැමෝටම එහෙම හිතිලා තියෙනවා. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් භයානකයි. මාක් සකර්බර්ග්ට ඔයාගේ කටහඬ අහගෙන ඉන්න ඕනේ නෑ. මොකද ඊට වඩා හොඳට එයා ඔයාගේ මොලේ ඇතුළේ වෙන දේවල් දන්නවා. Facebook, Instagram, WhatsApp කියන්නේ අපි නිකම් පාවිච්චි කරන apps. 7-5ක්වත් අපි ගෙවන්නේ නෑ. ඒත් කොහොමද මේ සමාගම ලෝකේ තියෙන ධනවත්ම සමාගම් වලින් එකක් වුණේ? 2023 අවුරුද්දේ විතරක් මෙටා සමාගමේ ආදායම ඩොලර් බිලියන 134කට වැඩි. ලංකාවේ මුළු ණය බර වගේ කීප ගුණයක්. කොහොමද නිකන් දෙන ඇප් එකකින් මෙච්චර සල්ලි හෙව්වේ? සුද්දා නිකන් කිසිම දෙයක් දෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. අන්න ඒක මෙතනට නියමෙටම ගැලපෙනවා. සරල රීතියක් තියෙනවා බිස්නස් ලෝකේ. ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් වෙනුවෙන් සල්ලි ගෙවන්නේ නැත්නම් එතන තියෙන ප්‍රොඩක්ට් එක තමයි ඔයා. ඔව්. Facebook එකේ භාණ්ඩය Facebook නෙවෙයි. භාණ්ඩය ඔයාගේ අවධානය. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Facebook එකෙන් කරන්නේ අපේ විස්තර ෆොටෝස් මැසේජ් වෙන අයට විකුණලා සල්ලි හොයනවා කියලා. ඒත් ඇත්තටම වෙන්නේ ඒකද? අපේ ඩේටා එයාලා හැකර්ලට හරි වෙන කම්පැනි වලට හරි පෙන් ඩ්‍රයිව් එකකට දාලා විකුණනවාද? අද මම මේ වීඩියෝ එකකින් ඒකේ ඇත්තම කතාව, ඒ කියන්නේ Facebook එකේ සල්ලි මැෂින් එක වැඩ කරන විදිය ගැන ඔයාට කියනවා. මේක බැලුවට පස්සේ ඔයා ආයෙත් කවදාවත් Facebook එක දිහා ඉස්සර බලපු විදිහට නම් බලන එකක් නෑ. මුලින්ම අපි බලමු මුන්ට සල්ලි එන්නේ කොහෙන්ද කියලා. ඉතාලම සරලයි. ඇඩ්වර්ටයිස්මන්ට්ස් හෙවත් වෙළඳ දැන්වීම. Facebook ආදායමෙන් 90%කට වඩා එන්නේ ඇඩ් වලින්. දැන් ඔයා හිතයි ඉතින් ඕක මහ ලොකු දෙයක්ද? TV එකෙත් ඇඩ් යන්නේ කියලා. නෑ. TV ඇඩ් සහ Facebook ඇඩ් කියන්නේ අහසයි පොළොවයි වගේ වෙනස් දේවල් දෙකක්. TV එකේ ක්‍රිකට් මැච් එකක් යනකොට සබන් ඇඩ් එකක් දැම්මොත් ඒක බලන්නේ කවුද කියලා TV channel එක දන්නේ නැහැ. ඒක බලනවා අවුරුදු 5 ළමයින්ගේ ඉඳලා අවුරුදු 80 ආච්චිලා වෙනකම්. ඒකෙන් භාගයට භාගයක් ඒ සබන් එක ගන්නෙ නැති අය. මේකට කියන්නේ මාස් මාකටිං කියලා. සල්ලි ගොඩක් නාස්ති වෙනවා. හැබැයි Facebook එක එහෙම නැහැ. ඔයා ලංකාවේ ඉන්න දරාස් එකෙන් නිතරම ටී-ෂර්ට් ගන්න, Nike සපත්තු වලට ආස කරන, අලුත් ටෙක්නොලොජි ගැන හොයන, මාසෙකට රුපියල් ලක්ෂයකට වඩා පඩියක් ගන්න කෙනෙක් නම් Facebook එක හරියටම දන්නවා ඔයාට පෙන්වන්න ඕනේ මොන ඇඩ් එකද කියලා. ව්‍යාපාරිකයෙක් විදිහට මට ඕන නම් කැලණියේ ඉන්න ගිය සතියේ අලුත් ප්ලැටිනා බයික් එකක් ගැන සර්ච් කරපු අවුරුදු 20-25 අතර කොල්ලොන්ට විතරක් මගේ හෙල්මට් කඩේ ඇඩ් එක පෙන්වන්න Facebook එකට පුළුවන් හරියට මේ ඉලක්කයට ඒ ඇඩ් එක ගිහින් දෙන්න. අන්න ඒ නිසායි ලෝකෙ වටේම ඉන්න බිස්නස් කාරයෝ Facebook එකට කෝටි ගණන් සල්ලි පූජා කරන්නේ. හැබැයි Facebook එක කොහොමද ඔයා ගැන මෙච්චර දේවල් දන්නේ? අන්න එතනින් තමයි අපේ ඊළඟ ටිකක් භයානක කතාව පටන් ගන්නෙ. අපි හැමෝම අහලා තියෙන ලොකුම බොරුවක් තමයි Facebook එක අපේ ඩේටා විකුණනවා කියන එක. ඇත්තටම කිව්වොත් Facebook කවදාවත් ඔයාගේ නම, ෆෝන් නම්බර් එක, ඔයාගේ පෞද්ගලික මැසේජ් වෙන කිසිම සමාගමකට සල්ලි වලට දෙන්නේ නැහැ. ඇයි දන්නවද? ඒ ඩේටා තමයි Facebook එකේ තියෙන වටිනාම වත්කම. ඒක වෙන කෙනෙකුට දුන්නොත් Facebook එකට තියෙන වටිනාකම නැති වෙනවනේ. Facebook එකෙන් කරන්නේ ඔයාගේ ඩේටා ටික යාළගේ සේෆ් එකක දාලා ලොක් කරගෙන ව්‍යාපාරිකයන්ට කියනවා ඔයාලට ඕනේ මොන වගේ මිනිස්සුන්ටද ඇඩ් එක පෙන්වන්න. මට කියන්න. මම ඒ අයට මේක පෙන්වන්නම්. හැබැයි මම මේ මිනිස්සු කවුද කියලා ඔයාලට කියන්නේ නැහැ. මට සල්ලි විතරක් දෙන්න කියලා. ඒ කියන්නේ යාලා විකුණන්නේ අපේ ඩේටා නෙවෙයි. යාලා විකුණන්නේ අපිට ළඟාවීමේ හැකියාව. එහෙමත් නැත්නම් ඇසෙස් එක. හැබැයි ඉතින් සතුටු වෙන්න එපා. මගේ ඩේටා එළියට යන්නේ නැහැනේ කියලා. මොකද Facebook එක ඔයා ගැන හදාගෙන තියෙන ප්‍රොෆයිල් එක දැක්කොත් ඔයාට කලන්තේ හැදෙයි. කොහොමද මේ ප්‍රොෆයිල් එක හැදෙන්නේ? ඔයා නොහිතන විදිහ දේවල් වලින්. ඒ ගැන මම දැන් කියන්නම්. ඔයා හිතන්නේ Facebook එක ඔයා ගැන දන්නේ ඔයා ලයික් කරන පේජ් වලින් විතරයි කියලාද? නෑ. ඒක අයිස්කන්ධේ උඩ තියෙන චූටි කෑල්ලක් විතරයි. Facebook එකේ ඇල්ගොරිතමය ඔයාගේ හැම තත්පරයක්ම ට්‍රැක් කරනවා.
හිතන්න ඔයා රෑ 12ට නිදාගන්න යන කලින් Facebook ස්ක්‍රෝල් කරනවා. එක පාටම ඔයාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ හරි බොයිෆ්‍රෙන්ඩ්ගේ හරි පින්තූරයක් එනවා. ඔයා ඒකට ලයික් කරන්නේ නැහැ. කමෙන්ට් කරන්නේ නැහැ. හැබැයි ඔයා සාමාන්‍යයෙන් පෝස්ට් එකක් දිහා බලන තප්පර ගානට වඩා තප්පර 3ක් වැඩියෙන් ඒ ෆොටෝ එක දිහා බලන් ඉන්නවා. අන්න ඒක Facebook එක නෝට් කරගන්නවා. මෙයා මේකට රියැක්ට් නොකරුවට මෙයාගේ හිතේ තාම මොකක් හරි තියෙනවා. ඊට පස්සේ ඔයා දකින්න දුක හිතෙන කෝට් එකක්. හැබැයි ඒක ෂෙයා කරන්නේ නැහැ. හැබැයි ඒක කියවනවා. Facebook එක තේරුම් ගන්නවා ඔයාගේ මානසික මට්ටම දැන් ටිකක් ඩාර්ක්. ඔයා ඉන්නේ දුකෙන් කියලා. මේ විදිහට ඔයා බලන වීඩියෝ වල දිග, ඔයා ස්ක්‍රෝල් කරන ස්පීඩ් එක, ඔයා කමෙන්ට් ටයිප් කරලා යවන්නේ නැතුව මකා දාන ඒවා, ඔයා ඉන්න ලොකේෂන් එක, ඔයාගේ ෆෝන් එකේ බැටරි ලෙවල් එක මේ හැමදේම එකතු කරලා එයාලා ඔයා ගැන ඩිජිටල් ඇවටාර් එකක් හදනවා. ඒක හරියට ඔයාගේ මනෝවිද්‍යාත්මක පැතිකඩක් වගේ. ඒත් වැඩේ කියන්නේ Facebook එකෙන් එළියට ගියාට පස්සෙත් මේ ලොහු බඳීම නවතින්නේ නැහැ. ඒක තමයි භයානකම පාර්ට් එක. ඔයා Facebook app එක ක්ලෝස් කරලා Google එකට ගිහින් මොකක් හරි සර්ච් කරනවා. ඊට පස්සේ වෙන වෙබ්සයිට් එකකට යනවා. ඔයා හිතන්නේ දැන් මාව Facebook එකට පේන්නේ නැහැ කියලා. ඒත් ඔයාගේ පස්සෙන් එන රහස් පරීක්ෂකයෙක් ඉන්නවා. ඒකට කියන්නේ Facebook Pixel කියලා. ලෝකේ තියෙන මිලියන ගාණක් වෙබ්සයිට් වල පිටිපස්සේ මේ Facebook Pixel කියන කෝඩ් කැල්ල හංගලා තියෙනවා. ඒ වෙබ්සයිට් අයිතිකාරයෝ ඒක හිතාමතාම දාලා තියෙන්නේ. එයාටත් Facebook ad දාන්න ලේසි වෙන්න. ඉතින් ඔයා දරාස් එකට ගිහින් සපත්තු දෙකක් කාට් එකට දාලා සල්ලි මදි නිසා ඒක ගන්නෙ නැතුව එළියට ආවොත් අර වෙබ්සයිට් එකේ තියෙන පික්සල් එක දුවගෙන ගිහින් Facebook එකට කියනවා බොස් මෙන්න මෙයා අර සපත්තු දෙක ගන්න ගිහින් නැවතුණා කියලා. ඊට පස්සේ ඔයා ආයෙත් Facebook ආපු ගමන් අර සපත්තු දෙකේ ඇඩ් එක 120ක ඩිස්කවුන්ට් එකකුත් එක්ක ඔයාගේ මූණටම ගහනවා. මේක මැජික් නෙවෙයි. මේක පට්ටම ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක්. ඔයා ඉන්ටර්නෙට් එකේ කරන හැම දෙයක්ම වගේ එයාලා දන්නවා. හරි. දැන් එයාලා ඔයා ගැන දන්නවා. ඊළඟට කොහොමද මේක සල්ලි බවට පත් කරන්නේ? ඒකට තමයි ලෝකේ වේගවත්ම වෙන්දේසිය Facebook එක ඇතුලේ සිද්ධ වෙන්නේ. ඔයා Facebook එකේ පෝස්ට් එකක් බලලා ඊළඟ පෝස්ට් එකට ස්ක්‍රෝල් කරන මේ මිලි තප්පර ගාන ඇතුලේ ලොකු යුද්ධයක් වෙනවා. Facebook එකේ සර්වර්ස් ඇතුලේ වෙන්දේසියක් යනවා. හිතන්න ඔයා ෆිට්නස් වලට ආස, ක්‍රිකට් වලට ආස කොල්ලෙක් කියලා. ඔයාගේ ස්ක්‍රීන් එකේ ඇඩ් එකක් පෙන්වන්න තියෙන ඇසිස්ටන්ට් සප්ලිමන්ට් විකුණන කම්පැනි එකකුයි, ක්‍රිකට් බැට් විකුණන කම්පැනි එකකුයි, අලුත් ටී-ෂර්ට් විකුණන කඩේකුයි තරඟ කරනවා. සප්ලිමන්ට් කම්පැනිය කියනවා මම මේ ඇඩ් එක පෙන්වන්න රුපියල් 5ක් දෙන්නවා. ටී-ෂර්ට් කඩේ කියනවා මම රුපියල් 8ක් දෙන්නම්. Facebook එකේ ඇල්ගොරිතමය තප්පරයෙන් 10 පංගුවක් ඇතුළත බලනවා කාගේ ඇඩ් එකද ඔයා ක්ලික් කරන්න වැඩියෙන්ම සම්භාවිතාව තියෙන්නේ. ඒ වගේම කවුද වැඩිපුරම සල්ලි ගෙවන්නේ කියලා. ඒ තීරණය අරන් ජයග්‍රාහකයාගේ ඇඩ් එක ඔයාගේ ස්ක්‍රීන් එකට දානවා. මේ ඔක්කොම වෙන්නේ ඔයා ඇඟිල්ලෙන් ස්ක්‍රීන් එක උඩට තල්ලු කරන්නේ පොඩි වෙලාව ඇතුලේ. දවසකට මේ වගේ වෙන්දේසි බිලියන ගාණක් සිද්ධ වෙනවා. මේ හැම වෙන්දේසියකින්ම සතේ එකතු වෙලා තමයි මාක් සකර්බර්ග් අර කෝටි ගණන් ආදායම් හොයන්නේ. හැබැයි මේ සල්ලි මැෂින් එක දිගටම දුවන්න නම් එක ප්‍රධාන දෙයක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඒ තමයි ඔයා දිගටම Facebook එක ඇතුලේ ඉන්න ඕනේ. ඔයා ඇප් එකෙන් එළියට ගියොත් එයාට ඇඩ් පෙන්වන්න බෑ. අන්න එතනින් තමයි මේ කතාවේ අඳුරුම පැත්ත ඩාර්ක් සයිකොලොජි එක කරලියට එන්නේ. ඔයා දන්නවද Facebook එකේ තියෙන pull to refresh? ඒ කියන්නේ page එක උඩ ඉඳන් පහළට ඇදලා රිෆ්‍රෙෂ් කරන ෆීචර් එක හදලා තියෙන්නේ හරියටම කැසිනෝ වල තියෙන ස්ලොට් මැෂින් වල තියෙන මනෝවිද්‍යාත්මක උපක්‍රමයම පාවිච්චි කරලා කියලා. ඔයා ඒක පහළට අදිනකොට ඊළඟට මොනවයිද කියන කුතුහලය නිසා ඔයාගේ මොළයේ ඩෝපමින් කියන හෝමෝනය රිලීස් වෙනවා. Facebook ඉංජිනේරුවෝ දන්නවා ඔයාව ඇප් එක ඇතුලේ හිර කරගෙන ඉන්න හොඳම විදිය මොකක්ද කියලා. ඒ තමයි ඔයාගේ හැඟීම් අවුස්සන එක. ඔයා කවදා හරි දැකලා තියනවද Facebook එකේ වැඩියෙන්ම වෛරල් වෙන්නේ, වැඩියෙන්ම කමෙන්ට් වැටෙන්නේ මොන වගේ පෝස්ට් වලටද කියලා? සාමකාමී හොඳ දේවල් වලට නෙවෙයි. මිනිස්සුන්ට කේන්ති යන, මිනිස්සු රණ්ඩු වෙන, වාද කරන දේවල් වලට. දේශපාලන රණ්ඩු, ආගමික ප්‍රශ්න, ගොසිප්. Facebook ඇල්ගොරිතමය හිතාමතාම මේ වගේ කේන්ති යන දේවල් ඔයාගේ නිවුස් ෆීඩ් එකේ උඩටම ගේනවා. මොකද ඔයාට කේන්ති ගියාම ඔයා කමෙන්ට් එකක් කොටනවා. ඒකට තව කෙනෙක් රිප්ලයි කරනවා. ඔයා ආයේ ඒක බලන්න ඇප් එකට එනවා. ඔයා ඇප් එක ඇතුලේ ගත කරන කාලය වැඩි වෙනවා. කාලය වැඩි වෙනවා කියන්නේ ඔයාට පෙන්වන්න පුළුවන් ඇඩ් ගාන වැඩි වෙනවා. ඇඩ් ගාන වැඩි වෙනවා කියන්නේ සමාගමේ ආදායම වැඩි වෙනවා. සරලවම කිව්වොත්
වාගේ කේන්තිය, වාගේ දුක, වාගේ හීනමානය, වාගේ ඇබ්බැහිය කියන මේ හැමදේම Facebook එකට සල්ලි ගෙනත් දෙන ටූල්ස් විතරයි. ඉතින් Facebook එක අපේ ඩේටා විකුණනවද? නෑ. එයාලා කරන්නේ අපේ ඩේටා වලින් අපිවම මැනිපියුලේට් කරන එක. අපේම ඩේටා පාවිච්චි කරලා අපේ අවධානය අරගෙන ඒක ව්‍යාපාරිකයන්ට විකුණන එක. දැන් මේක ඇහුවම ඔයාට හිතෙන්න පුළුවන් අයියෝ මම අදම Facebook අයින් කරලා දානවා කියලා. ඒත් අපි ප්‍රායෝගික වෙමු. අද කාලේ අපිට මේ සෝෂල් මීඩියා වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ජීවත් වෙන්න අමාරුයි. අපේ බිස්නස්, අපේ කනෙක්ෂන්ස් ඔක්කොම තියෙන්නේ මේවා ඇතුලේ. හැබැයි ඔයාට පුළුවන් මේ ගේම් එක ගැන දැනුවත් වෙන්න. ඊළඟ වතාවේ ඔයා පැය දෙකක් තිස්සේ Facebook එකේ නැත්නම් Instagram එකේ Reels ස්ක්‍රෝල් කර කර ඉන්නකොට පොඩ්ඩක් නැවතිලා හිතන්න මම මේ දැන් කාගේ හරි සල්ලි මැෂින් එකක් දුවන්න නේද මේ උදව් කරන්න කියලා. අනවශ්‍ය ඇඩ් එකක් දැක්කම ඒකට අහු වෙන්න කලින් දෙපාරක් හිතන්න. ඒ වගේම settings වලට ගිහින් off Facebook activity වගේ දේවල් ටිකක් control කරන්න ඔයාට පුළුවන්. මතක තියාගන්න ඇල්ගොරිතමය ඔයාව පාලනය කරන්න කලින් ඔයා ඇල්ගොරිතමය පාලනය කරන්න ඉගෙන ගන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඇල්ගොරිතමයට විරුද්ධව යන්න මට පොඩි උදව්වක් කරන්න. මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් දාලා ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේක ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් හරි මේ page එක follow කරලා නැත්නම් හරි දැම්ම මේ බටන් එක ක්ලික් කරන්න. මේ වගේම බිස්නස් ලෝකයේ ඇතුලේ හැංගිලා තියෙන මනෝවිද්‍යාත්මක කතා ගොඩක් අරගෙන මම ඊළඟ වීඩියෝ එකෙන් එන්නම්. ජය වේවා.